අපි කොහොමද ආර්ථික වෙනස්කම් ගැන ප්‍රශ්නේ ලියන්නේ? මේක පාස් පේපර්ස් ප්‍රශ්නයක්. අපි මේක පහසුවේ රිසිසේ මෙන්න මෙහෙම පටන් ගමු. ආර්ථික ප්‍රශ්න ලියනකොට ආර්ථික ප්‍රශ්නය, ඒ කියන්නේ යටත් විදි සමයේ සිදුවෙච්ච ආර්ථික වෙනස්කම් ගැන ලියනකොට අපි ලියන්න කලින් දැනගන්න ඕනේ දෙයක්. ඒ තමයි පුතේ මේ ආර්ථික කිව්වා, සමාජ කිව්වා, දේශපාලන කියලා කිව්වා. මෙවැනි ප්‍රශ්නයක් ලියනකොට තුන්කල් දැකීමේ ඥානයක් ඕගොල්ලන්ට තියෙනවා. තුන්කල් දැකීමේ ඥානයක්. මොකද තියෙන්න ඕනේ? තුන්කල් දැකීමේ ඥානයක් ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. මොනවද තුන්කල් කියන එක මම කියලා දෙන්න. ඒ තමයි සුද්දා එන්න පෙර. සුද්දා එන්න පෙර රට තිබුණු විදිය. අපි ලියන්න දැන් අපි කොහොමද ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වා දීම ගැන අපි ලියනවා. සුද්දා එන්න කලින් තිබුණේ මොකක්ද? ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් මේ පිරිවෙන් අධ්‍යාපනය. අපි ඒක ගැන දැනගෙන ඉන්න. හරිද? ඒක ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. අංක 2 තමයි ළමයි. අංක 2 සුද්ද ඇවිල්ලා මේ ක්‍රමය හරින්නේ නැති නිසා ප්‍රතිසංස්කරණය කරනවා. ඒකෝට සුද්ද ඇවිල්ලා කරන දේ දැනගන්න ඕනේ. සුද්ද එන්න කලින් තිබිච්ච විදිය දැනගන්න ඕනේ. සුද්ද ඇවිල්ලා කරපු වෙනස දැනගන්න ඕනේ. ඒ නිසා අද තත්ත්වය දැනගන්න. 2025 ජූනි මාසයේ 5 වෙනිදා අද තත්ත්වය ගැන ඔයගොල්ලෝ දැනගන්න. ඕනිම ප්‍රශ්නයක් ලියනකොට මේ තුන්කා දැකීමේ ඥාණය ඔයගොල්ලන්ට පහළ වේවා කියලා මම කියන විතර. මේවට මේ නෝට්ස් එකම යෙඩි පිටින් එහෙම පාඩම් කරගෙන ඉන්න තංගලන වැඩක් නැහැ පොත. ව්‍යවස්ථා සියල්ලම පරතරට දැනගෙන එහෙම එක පාඩමකින් ඉන්නවා නෙමෙයි. අපි මේව දැනගෙන එහෙම ලොකුවට අවශ්‍යතාවයක් නැහැ. හැමෝම අවධානයෙන් අවබෝධයෙන් ඉඳීම තමයි වැදගත්. එතකොට සුද්ද එන්න කලින් අපිට තිබුණ පිරිවෙන් අධ්‍යාපනය, අපි නිකන් පොඩි උදාහරණයක් ගන්න ඉංග්‍රීසි අධ්‍යාපනයක සුද්ද ඇවිල්ලා කලේ පිරිවෙන් අධ්‍යාපනය වෙනුවට ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වලා දුන්නා කරපු වැඩි. අද තත්ත්වය අද අපි වෙනස මේ ඉංග්‍රීසි අධ්‍යාපනයත් එක්ක අපේ සමාජ සංස්කෘතිය වෙනස් වෙලා අද අර බටහිර සංස්කෘතියට නතු වූ පිරිසක් අපේ රට තුළ නිර්මාණය වෙමින් පවතින බව අපි අද කියන්නේ. එහෙනම් හැම ප්‍රශ්නයකට උත්තර ලියනකොට අපි ගන්න ඕනම කොටසක්. දැන් ආර්ථික වෙනස්කමක් ගත්තා කියලා හිතන්නකෝ. ආර්ථික වෙනස්කමක් ගත්තා කියලා හිතන්නකෝ. අපි හිතමු වාණිජ්‍ය භෝග හඳුන්වලා දුන්නා. මේක කතා කරමු. කතා හඳුන්වලා දුන්නේ සුද්ධ වාණිජ්‍ය භෝග හඳුන්වලා දෙන්නවා. මොනවද වාණිජ්‍ය භෝග කියන්නේ? තාම අපි ප්‍රශ්න දෙන්න ලියන්නේ නැහැ. ඒ රබර් පොල් වගේ දේවල් නේ. ඒ රබර් පොල් වගේ දේවල් නේ. ඒක සුද්ධ මේවා හඳුන්වලා දුන්නා. සුද්ධ මේවා මොනවා කරාද පුතේ? හඳුන්වලා දුන්නා. හරිද? එතකොට අපි ඔන්න වැඩ කරන්න ඕනේ මොකද්ද? මේක කියනකොට මේක ලියනකොට ඊට කලින් තිබුණේ මොකක්ද? ඊට කලින් තිබුණේ අපේ රටේ වී වගාව ප්‍රමුඛ කරගත් යටු කෘෂිකර්මය. සුද්ධාව මේක වාණිජ්‍ය භෝග හඳුන්වලා දෙන්නට අරගෙන තිබිච්ච යටු කෘෂිකර්මාන්ත වැඩ. දැන් අද තත්ත්වය තමයි අදත් 2025 දී මේ වාණිජ්‍ය භෝග නිසා අපේ ආර්ථිකය තර කරගන්න රටක් බවට පත් වෙනවා. ඒ කරමු වෙනස අදටත් අපි භුක්ති විඳිනවා. මම මේ කියන එක තේරෙනවා. අපි තාම ප්‍රශ්නෙට ගියේ නැහැ. සමාජ කිව්වත් ආර්ථික කිව්වත් දේශපාලන කිව්වත් මොන කරුණ ගත්තත් ළමයි මොන දැකීමේ ඥානයක් ඕගොල්ලන්ට පහළ වෙන්න ඕනේද? තුන්කල් දැකීමේ ඥානයක් පහළ වෙන්න ඕනේ.